සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඉතින් අදත් ඔබ රැගෙන යන්නේ ඔබ කිසි දිනක අසා හෝ දැක නැති තවත් සුවිශේෂී ස්ථානයක් දැක බලා ගැනීමටයි. ඉතින් පුරුදු ලෙසම ඔබේ දැනුම තවත් වර්ධනය කරගනිමින් අපගේ මේ සුවිශේෂී වීඩියෝ ඔබේ අවසානයේ වන තෙක් රැඳෙන්න කියා ඉල්ලා සිටිමින් අපි යමු වීඩියෝ එකට. ඉතින් අද අපගේ ගමනාන්තය වනුයේ පැරණි අනුරාධපුර අගනගරයේ දමිළ ගෘහපති සෙල්ලිපියයි. ඉතින් මේ අප රැඳී සිටින්නේ අනුරාධපුර පූජා නගරයේ අබේගිරිය චෛත්‍යයේ පසු කර සඳකඩ පහන දෙසට වැටෙන වටවන්දනා පාරේ දීඝපාෂාණ ගුහා සංකීර්ණයට ඇතුළු වන ස්ථානයයි. ඉතින් අද අප කතා කරන ස්ථානය ඇත්තේ මෙම දීඝපාෂාණ පර්වතය අසලයි. ඉතින් අපි යමු එතෙන්ට. මෙම දීඝපාෂාණ පර්වතය පිළිබඳව වැඩි දුර වැඩසටහනක් අපි ඉදිරි වැඩසටහන්වලදී අපේ ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ගල් පර්වතය මනා ලෙස කපා ආසනයක් ලෙස සකසා ඇති මෙම ස්ථානය මහාචාර්ය සෙන්රත් පරණවිතාන මහතා විසින් දමිළ ගෘහපති ලිපිය යන ස්ථානය ලෙස නම් කර ඇත. මෙය ක්‍රිස්තු පූර්ව 3 වන සියවසට අයත් වේ. ඉතින් එසේ බලන කල මෙම ලිපිය සහ මෙම ස්ථානය අබේගිරි පරිශ්‍රයේ මුල් කාලයටත් වඩා පැරණි බව උපකල්පනය කළ හැකි වේ. මහාචාර්ය සෙන්රත් පරණවිතාන මහතා පවසන අන්දමට මෙය ද්‍රවිඩ භික්ෂුවක් හා ද්‍රවිඩ ගෘහපතීන් පිරිසක් විසින් එක්ව කරන ලද ඉදිකිරීමක් බවත් මුල් කාලයේදී මෙහි ප්‍රාසාදයක් ඉදිකර තිබූ බවටත් පැවසේ. දිගු ගල්විල දිගු පහන නැත්නම් දීඝපාෂාණය නම් වූ මෙම ගල් පර්වතයේ ඇති පුරාණ ගුහා වලින් මුල් යකඩ යුගයේ සිටම ජනවාස පැවති බව සඳහන් වෙනවා. ඉතින් වංශ කතාවල සඳහන් වන පරිදි ආක්‍රමණ හා ජනාවාස වැනි විවිධ අවස්ථාවන්හිදී දමිළ ජනතාව සමග කළ අන්තර් ක්‍රියා ගැන සඳහන් වෙනවා. දමිළ ප්‍රජාව පිළිබඳව කියවෙන සෙල්ලිපි ඇත්තේ ස්වල්ප ප්‍රමාණයක් පමණයි. ඉතින් අද අප මේ කතා කරන සෙල්ලිපිය එයින් ප්‍රධාන තැනක් ගන්නවා.
කෙසේ වෙතත් මෙම සෙල්ලිපියෙන් පෙනී යන්නේ ඔවුන් සිංහල භාෂාව කතා කිරීමට කැමැති බවත් ඔවුන්ගේ නම් සුජාතා තිස්ස වැනි අනෙක් සෙල්ලිපිවලට සමීපව තිබූ බවත්ය. ඉතින් මෙම සුන්දර පරිසරය නරඹන අතර මෙම සුවිශේෂී ස්ථානය ගැන දැනුවත් වීම සඳහා මෙම ස්ථානය ඔබගේ ඊළඟ සංචාරයට එක් කර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් අදට අප ඔබගෙන් සමුගන්නවා. ඉතින් අප තවත් ඔබ සබ්ස්ක්‍රයිබ් කර නැතිනම් සබ්ස්ක්‍රයිබ් කර අපගේ ඉදිරි වැඩසටහන් සඳහා එකතු වෙන්න මෙන් ඉල්ලා සිටිමින් අදට අප ඔබගෙන් සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක් වේවා.